අයිබෝවන් අද අපි මේ තොරතුරු විවරණයෙන් කතා කරන්න යන්නේ මේ දවස්වල ගොඩක් දෙනෙක් අතරේ වේගයෙන් ජනප්‍රිය වෙන ඒ වගේම හැමෝම වගේ කතා බහ කරන අපූර්ව මාතෘකාවක් ගැනයි. ඒ තමයි නිවසේ ඉඳන්ම පයිප් ක්ලීනර් මල් එමත් නැත්නම් පයිප් ක්ලීනර් ෆ්ලවර්ස් නිර්මාණය කරලා සාර්ථක ගෘහස්ත ව්‍යාපාරයක් ගොඩනගා ගන්නේ කොහොමද කියන එක. සාමාන්‍ය මල් දවසකින් දෙකකින් පර වෙලා ගියාට මේ පයිප් ක්ලීනර් මල් කවදාවත් පර වෙන්නේ නැහැ. ඒකයි මේ ලස්සන නිර්මාණවලට අද වෙළඳ පොලේ මේ තරම් ලොකු ඉල්ලුමක් හැදිලා තියෙන්නේ. ඉතින් කිසිම කරදරයක් නැතුව gedare ඉඳන්ම මේ හරහා අමතර ආදායමක් හොයන්නේ කොහොමද කියලා අපි අද පියවරෙන් පියවර විමසා බලමු. හරි, අපි කෙලින්ම කාරණයට බහිමු. ඕනෑම ව්‍යාපාරයක් ගැන කතා කරනකොට මුලින්ම අපේ හිතට එන ප්‍රශ්නයක් මේකෙන් ඇත්තදම කීයක් විතර හොයන්න පුළුවන්ද කියන එක. නිෂ්පාදන ප්‍රමාණය ටිකින් ටික වැඩි කරගන්නකොට මාසික රුපියල් 60000ක ඉඳන් 80000ක් එහෙම නැත්නම් ඊටත් වඩා ඉහළ ආදායමක් ගන්න මේ ව්‍යාපාරය ඇතුලේ පැහැදිලිවම ඉඩකඩ තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්නකෝ, මේ වගේ අමතර ආදායමක් අතට එනවා කියන්නේ ගෙදර ලයිට් බිල වතුර බිල ගෙවලා ඉවර වෙලත් අනාබදයට කීයක් හරි ඉතුරු කරගන්න පුළුවන් ලොකු හයියක් නේද? ඇත්තටම මේක මාරම ආකර්ශනීය අවස්ථාවක්. මේ වගේ මූල්‍යමය වටිනාකමක් දැක්කාම ඔයාලටත් හිතෙන වෙති මේක මටත් කරන්න පුරුවන්ද කියලා. අද කාලේ ගොඩක් දෙනෙක් තමන්ගේ ප්‍රධාන රස්සාවට අමතරව ගෙදර ඉඳන්ම කරන්න පුරුවන් කිසිම මානසික පීඩනයක් නැති ස්වයං රැකියාව ගැන නිතරම හොයාලා බලනවනේ. ඉතින් මහපාරේ රස්තියාදු වෙන්නේ නැටුව ගෙදරින් පිටට යන්නෙත් නැතුව අමතර ආදායමක් හොයන්න බලාපොරොත්තු වෙන ඕනම කෙනෙකුට මේක නියම විසඳුමක්. අනික මේක මහන්සියට වඩා තනිකරම තමන්ගේ නිර්මාණශීලීත්වය මත තීරණය වෙන දෙයක්. ඇත්තටමයි මේ මල් වලට මෙච්චර ඉල්ලුමක්. මේ පයිප් ක්ලීනර් මල් කියන්නේ කවදාවත් මාකට් එකේ බහින්නේ නැති අත්කම් නිර්මාණයක්. අපි දන්නවනේ වෙඩින් එකකට හරි පාටි එකකට හරි අරන් යන ඇත්තම මල් කලබක් දවස් 2-3කින් විසි කරන්න වෙනවා කියලා. ඒත් මේ විදිහට හදන මල් ජීවිත කාලේ පුරාවටම තියාගන්න පුළුවන් සුන්දර සිහිවටනයක්. අන්න ඒ නිසයි උත්සවවලට, උපන්දින සාදවලට, ගෙවල් ලස්සන කරන්න වගේම වටිනා තෑගි විදියටත් දවස ගානේ මේවා විශාල වශයෙන් ඕනේ වෙන්නේ. ඉතින් මේක කවදාවත් කඩා නොවැටෙන ස්ථාවර වෙළඳපොළක් කියන එක බොහොම පැහැදිලි. මේකෙන් ඊටාම අපූර්වට තහවුරු වෙන තවත් දෙයක් තමයි මේ ව්‍යාපාරයේ පටන් ගන්න තියෙන පුදුමාකාර පහසුව. සාමාන්‍යයෙන් නිෂ්පාදන ව්‍යාපාරයක් කිව්වම අපිට මතක් වෙන්නේ ලොකු ෆැක්ටරි, සද්දබද්ද දාන ලොකු යන්ත්‍ර සූත්‍රනේ. ඒත් මේකේ තියෙන විශේෂම වාසිය තමයි මේකට එහෙම කිසිම මිල අධික මැෂින් එකක්වත් ලොකු ඉඩකඩක්වත් ඕනෙ නැති එක. කතුරක්, ගම් ටිකක් සහ පයිප් ක්ලීනර් කූරු ටිකක් අරගෙන ගෙදර තියෙන පොඩි මේසයක් උඩ ඉඳගෙන උනත් මේ මල් හදන්න පුළුවන්. ඕනෙ වෙන්නේ සාමාන්‍ය නිර්මාණශීලී අදහසක් විතරයි. මේ තරම් අඩුවෙන් පටන් ගන්න පුළුවන් වීම තමයි මෙතන තියෙන ලොකුම වාසිය. මේ ව්‍යාපාරයේ තවත් විශේෂී ලක්ෂණයක් තමයි මේකේ තියෙන පූර්ණ නිදහස. එහෙමත් නැත්නම් නම්‍යශීලී භාවය. ඒ කියන්නේ Tamanට කැමති, Tamanට පහසු වෙලාවක මේ වැඩේ කරන්න පුරුවන්. උදාහරණයක් විදිහක දැනට රස්සාවක් කරන කෙනෙකුට රැයට ටීවී එක බලන ගමන් බොහොම විවේකීව මේ නිර්මාණ කරන්න පුළුවන්. ඒ වගේම නිවසේ ඉන්න ගෘහණියෙකුට දරුවන් නිදාගන්න වෙලාවේ හරි දෛනික වැඩ අස්සේ හම්බෙන පොඩි විවේකයේදී හරි මේක බොහොම ලේසියෙන් කරන්න පුරුවන්. කිසිම ටයිම් ටේබල් එකක් මෙතන නැහැ. ඉතින් මෙතන තියෙන වැදගත්ම කාරණාව තමයි මේ තරම් වටිනා ව්‍යාපාරයක් ඇත්තටම පටන් ගන්නෙ කොහොමද කියන එක. මතක තියාගන්න මේක නිකන් උපදෙස් ටිකක් නෙවෙයි. මේක හරියටම සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගන්න අවශ්‍ය කරන සහතික කරපු සැලැස්මක්. අදාළ නිවැරදි උපදෙස් සහ මේ හදන මල් විකුණ ගන්න පුරුවන් දුරකථන අංක ලබා ගන්නෙ කොහොමද? ඒ සියලුම විස්තර තියෙන වෙබ් එකට යන්නේ කොහොමද කියලා අපි දැන් පියවරෙන් පියවර බලමු. මේක හද්දෙයි සමහර විට ඔයාලට හිතෙන්න පුළුවන් අපෝ මේක මාර ටෙක්නිකල් වැඩක්ද දන්නේ නැහැ කියලා. කිසිසේත්ම නෑ. මේක විනාඩියක්වත් යන්නේ නැති බොහොම සරල පියවර 3ක ක්‍රියාවලියක් විතරයි. පළවෙනියටම අදාළ ලින්ක් එක ක්ලික් කරන්න, දෙවනුව තමන්ගේ ෆෝන් නම්බර් එක ඇතුළත් කරන්න, අන්තිමට ඒ අංකයට එන SMS එකේ තියෙන කේතය තහවුරු කරන්න. ඔච්චරයි. මේ පුංචි ක්‍රියාවලියෙන් ඔයාලට මුළු ව්‍යාපාරික තොරතුරු ගබඩාවටම ඇතුළු වෙන්න පුරුවන්. අපි ඊළඟ කොටසට ගිහින් බලමු මේක හරියටම කරන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාලා කල යුත්තේ මේ තොරතුරු විවරණයට පහලින්, ඒ කියන්නේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි නැත්නම් පළමු කමෙන්ට් එකේ හරි දීලා තියෙන ලින්ක් එක උඩ එකපාරක් ක්ලික් කරන එකයි. මේකට කිසිම පරිගණක දැනුමක් ඕනේ නැහැ. ලින්ක් එක උඩ ටච් කළාම ඇති. අර වටිනා තොරතුරු ටික ගන්න නම් මේක තමයි මූලිකම සහ පළවෙනි පියවර. ඒ ලින්ක් එක ක්ලික් කරපු ගමන්ම කිසිම ප්‍රමාදයක් නැතුව ඔයාලා කෙලින්ම යන්නේ අදාළ ව්‍යාපාරික වෙබ් අඩවියේ ප්‍රධාන පිටුවට. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වෙබ් අඩවිය හදලා තියෙන්නේ තාක්ෂණය ගැන ලොකු දැනුමක් නැති කෙනෙකුට උනත් බොහොම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදියටයි. ඒ නිසා කිසිම පැටලිල්ලක් නැතුව Tamanට ඕනේ දේ හොයාගන්න මේකෙන් ලොකු පහසුවක් ලැබෙනවා.
වෙබ් අඩවියට ගියාට පස්සේ එතන තවත් විවිධ ස්වයං රැකියා අවස්ථා ගොඩක් ඔයාලට දකින්න පුළුවන් වේවි. හැබැයි අපේ අද ප්‍රධාන ඉලක්කය වෙන්නේ අර ඉහළ ලාභයක් ගේන නිශ්චිත ස්වයං රැකියාව හොයාගන්න එකනේ. ඒ නිසා ඒ ලයිස්තුවෙන් මේ පයිප් ක්ලීනර් මල් සෑදීමේ රැකියාව හරියටම තෝරගන්න. එතන මෙනුව බොහොම පැහැදිලිව තියෙන නිසා මේක හොයාගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. අදාළ රැකියාව තෝරාගත්තට පස්සේ ඊළඟට කරන්න තියෙන්නේ තිරේ පේන්න තියෙන subscribe now කියන බටන් එක ක්ලික් කරන එකයි. මේක නිකම්ම බටන් එකක් නෙමෙයි හොඳේ. මේක තමයි මේ මල් හදන අපූර්ව අදහස. සැබෑ ගැනුම්කරුවන් ඉන්න ඇත්තම ව්‍යාපාරයක් බවද පත් කරන ප්‍රධාන දොරටුව. මේක ක්ලික් කළාම තමයි අර වටිනා දත්ත ගබඩාව ඇතුළට යන්න අපිට පාර හැදෙන්නේ. දැන් තමයි සිත් ගන්න අසුළුම හරියේ. මේක කොච්චර ඉක්මනින් වෙනවද කියලා ඔයාලටම බලා ගන්න පුරුවන්. subscribe now දුන්නට පස්සේ ඔයාලා එදිනෙදා පාවිච්චි කරන වැඩ කරන ෆෝන් නම්බර් එක එතන ටයිප් කරලා සබ්මිට් කරන්න ඕනේ. එහෙම කරලා තප්පර කිහිපයක් යද්දි ඒ අංකයට SMS එකකින් පින් කෝඩ් එකක් කියනවා. අන්න ඒ කෝඩ් එක ආයෙත් වෙබ් අඩවියේ තියෙන ආදාළ කොටුවේ ඇතුළත් කරපු ගමන් සම්පූර්ණ තොරතුරු කවුළුවම ඔයාලා ඉස්සරහ විවෘත වෙනවා. ඔන්න වැඩේ හරි. මේ නිවැරදි කිරීමත් එක්කම ලැබෙන අවසාන ප්‍රතිඵලය තමයි මේ මුළු ව්‍යාපාරයේම වටිනාම කොටස. ඒ ස්වයං රැකියාවට අවශ්‍ය කරන සම්පූර්ණ විස්තර, මඟ පෙන්වීම සහ විශේෂයෙන්ම ඔයා හදන මල් ටික විකුණ ගන්න කතා කරන්න ඕන කරන ඍජු දුරකථන අංක කිසිම කරදරයක් නැතුව දැන් මෙතනින් බලා ගන්න පුරුවන්. ඇත්තම කිව්වොත් මේ දුරකථන අංක ටික තමයි ඔයාගේ මහන්සිය මුදල් බවට පත් කරන ප්‍රධානම පාලම වෙන්නේ. ඉතින් ඕනලට දැන් හොඳටම පැහැදිලි ඇති නේද නිසි මඟ පෙන්වීමක් එක්ක පොඩි උත්සාහයක් ගත්තොත් මේක තමන්ගේ ආර්ථිකය ගොඩදා ගන්න පාවිච්චි කරන්න පුළුවන් කොච්චර වටිනා අවස්ථාවක්ද කියලා. කාලය කියන්නේ මුදල් නම් තවත් නිගරුණේ කාලය අපතේ යවනවද නැත්නම් අදම සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න පළමු පීවර තියනවද කියලා තීරණය කරන්න ඕන ඔයාලමයි. හිත හිතෙන්න මීට වඩා හොඳ කාලයක් තවත් නැහැ. අදම මේ සාර්ථක ගමන පටන් ගන්න. අපි තවත් මේ වගේම වැදගත් තොරතුරු විවරණයකින් එක්වරින්ම හමු වෙමු.